සුබ දවසක් හැමෝටම. මට කමෙන්ට් එකක් දාලා තිබ්බා ස්කර්ටන් එකක් අල්ලන විදිය කියන්න කියලා. ස්කර්ටන් පටියක උස කොහොමද ගන්නෙ? එහෙම කියලා මට කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා. මම නැත්තම් මේ ස්කර්ටන් එක අල්ලන විදිය මම වීඩියෝ එකක් දාන්න නැතුව ඉන්න තමයි කල්පනා කරේ. දාන්න ඕනේ. අපි මේකේ තමයි ස්කර්ටන් ගහන්නේ. මම කපාගත් ස්කර්ටන් එකක් පෙන්නන්නම්කෝ. ඔයාලට උස සම්බන්ධව පොඩ්ඩක් කියන්නම්කෝ. මේ තියෙන්නේ මම කපාගත් ස්කර්ටන් එක. ඒකට මම මේක කපලා තියෙන්නේ දෙකේ ටයිල් එකකින් කෑලි 6ක් වෙන විදිහට තමයි මම කපලා තියෙන්නේ. ඒ කියන්නේ දෙකේ ටයිල් එක තියෙනවා මිලි 600ක් තියෙනවා. මිලි 600න් මම මේක කෑලි 6කට ගන්න තමයි කපලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මිලි 100ටම අපි කැපුවොත් ග්‍රයින්ඩර් එකකින් කපා ගත්තොත් මිලි 100ට කැපුවොත් අපිට කෑලි 6ක් කපා ගන්න බෑ. එක කෑල්ලක් පොඩි වෙනවා. ඒ නිසා මම මේක කපලා තියෙන්නේ මිලි 95ට. මිලි 95ට කපලා තියෙන්නේ. එතකොට අවසානයේ කෑල්ල පොඩ්ඩක් ඉතුරු වෙනවා. මේක මම කටර් එකකින් කපලා තියෙන්නේ. අවසානට කපන කෑල්ල ඉතින් ගයිඩරින් කපලා පොඩි පටියක් කියුට් කෑල්ලක් අයින් වෙනවා. ඒක අයින් කරලා දාන්න ඕනේ. අපි නූලට තමයි දාලා යන්නේ. නූලට මාක් කරගන්න කිව්වම තනි ගෙලින් ඇදෙන්න ඕන. ඉතින් මේ ස්කර්ටන් එක ගැහුවම පස්සරට තනි ගෙලින් මෙහෙට යන්නේ නැති. ලේස් ක්‍රමයක් මේක. මොන ගහගත්තා. අල්ලගෙන යන්න තියෙනවා. ලේසර් පාවිච්චි කරන්නත් පුළුවන්. ලේසර් එකත් හොඳයි ඉතින් වැඩේට. නූලටම අල්ලලා නූල් වෙයි ගහන්න ඕනේ නැහැ. ලේසර් මැෂින් එක තිබ්බම ලේසර් එකට ගහලා ලේසර් එකෙන් උත්තුරුවා. නූල් මට්ටම බැලුවම වෙනස් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඉතින් මේ හිඩස වහන්න ඕනේ. මොකද පුරාලා නැත්තම් මේක කූඹි ගන්න කූඹි අරුනේ මේක ඉතුරු වෙනවා. අපි බීඩින් පටි පාවිච්චි කරන්නේ නැහැ. දැන් බීඩින් දාන්නේ නැහැ. බීඩින් දාන එකත් අපි විකල්පයක් කරලා තියෙන ලස්සන විදිහට අඳින්න ගියා.
ප්‍රෙෂර් මැෂින් එකෙන් හොඳයි. ඉතින් තනිකර මූලට ලස්සනට වැඩේ වෙනවා. ඉතින් කොහොම කරුවත් වැඩේ ලස්සනට ක්වොලිටියට කරා නම් ගැටලුවක් නැහැ. ඉතින් ඒක පාසින් නැහැලා එක එක විදිහට තමයි ඉතින් වැඩ කරන්නේ. කොහොම කරුවත් ක්වොලිටිය තමයි වැදගත් වෙන්නේ. ඒකට පොලොක් වුණා දිනවා. මේක හරියට දාගන්න නැත්නම් ටයිල් එක බොල් වෙනවා. පොලොක් ටික හරියට දාගන්න ඕනේ. මේ ඉඩස් නම් අනිවාර්යයෙන්ම වහන්න ඕනේ. මුල් අනිවාර්යෙන් ගහන්න මුල් මට්ටමට තියෙන්න ඕනේ නැත්නම් මුල ගහ ගන්න වැඩි වෙනවා. මුල් අනිවාර්යෙන් මුල් මට්ටම බලන්න ඕනේ. ගැටලුවක් නෑ. ඒක පොඩ්ඩක් ලස්සන විදිහට අපි බලමු දැන් මේක මේ කණුව ගහ මුල්ල ගහගන්නේ කොහොමද කියලා. මුල්ල ලස්සනට ගහමු.
ගහන්න අපි අනිවාර්යෙන්ම මේක අංශ කණුවකට කපලා ගහන්න. බීඩින් පටි දාන්නේ නැහනේ. බීඩින් පටි දාන්නේ නැති නිසා ඕමම අංශ කණුවකට කපලා මේක හේතු වෙන්න අපි ගහන්න. මේ තියෙන කපලා තියෙන විදිහේ. ඉතින් බලමුකෝ අපි මේ කෑලි දෙක ගහගෙන. මුල්ල තියෙන්න ඕන ලස්සනට අංශ කණුවට කපලා ගැහුවාම මොහොම තියෙන්න ඕන. අපි ටයිට් එක නම් අල්ලලා ඉවරයි. බීඩින් පටි දාන්න නැති නිසා අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. පොඩි ලිඳා මේක හදාගන්නේ. බීඩින් පටි දාන්නේ නැහැ. බීඩින් පටි දාපු ගමන් කෝමි අරමුම රිංගලා බීඩින් පටි දැරිලා පොඩි වෙලා කැත වෙනවා. මේක දාගන්න. අපි ස්ක්‍රීන් ගහන ඉගෙන ඔයාලට කියලා දුන්නා. වීඩියෝ හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වෙන කෙනෙකුට බලා ගන්න එක ෂෙයා කරලා දෙන්න. අනෝඩ බොහොම ස්තුතියි.